හෙලෝ එවරිවන් කොහොමද ඔයාලට ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඇති කියලා මම හිතනවා. ඉතින් අද මම ඔයාලව එක්කගෙන යන්නේ සවුත් කොරියාවල තියෙන ලස්සන ප්ලේස් එකකට. මොකද්ද දන්නවද? ඒ තමයි E-World. E-World කියලා කියන්නේ තේගු සිටි එකේ තියෙන ෆේමස් තීම් පාක් එකක්. මේ පාක් එක 1995 මාර්තු 28 තමයි ඕපන් කරලා තියෙන්නේ. ආරම්භයේදී වූ බැංක් ටවර්ලෑන්ඩ් කියන නමින් ෆේමස් වෙලා තිබුණු මේක පසුකාලීනව E-World නමින් නම් කරලා තියෙනවා. මේ E-World එකේ thrill rides, family rides, seasonal flower festivals, night illuminations and special fireworks shows තියෙනවා. හැබැයි අපි නම් එදා ගියේ බලන්න ස්පෙෂල්ම firework show එක බලන්න තමයි අපි එදා ගියේ. අපි මෙහි මගේ හස්බන්ඩ්ගේ යාළුවෝ ෆැමිලි තුනකුත් එකතු වෙලා තමයි අපි එදා මේ ලස්සන show එක බලන්න ගියේ. මේ ෆයර්වර්ක් ෂෝ එක හැම දවසෙම දකින්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. සාමාන්‍යයෙන් විශේෂ සතියන්තවල ඒ වගේම තමයි සීසනල් ෆෙස්ටිවල්ස් වල, හොලිඩේස් වල and තව ස්පෙෂල් ඉවෙන්ට්ස් වල, ඒ කියන්නේ ස්ප්‍රින්, හැලෝවින්, ක්‍රිස්මස් වගේ කාලවල මේක දැක් ගන්න පුළුවන්. කතාවෙන් කතාව චූටි බට්ටකුත් මෙතනින් ගියා නේද? ඔයාලා දැක්කද? අපි ගියපු දවසේ හරියටම රෑ 8:00ට ෂෝ එක පටන් ගත්තා. මේ වීඩියෝ එකෙන් නම් ඔයාලට ඇත්තට මෙතනදී දක්වපු දර්ශනය නම් දැක් ගන්න සමහරට බැරි වෙයි. මේ ඇත්තටම එතනදී දකිද්දී හිතුණා ලෝකෙ කොච්චරනම් ලස්සන තැන් තියෙනවද අපිට බලන්න කියලා. හරියනම් ඔයාලා බලන්නකෝ. मैं ख्वाब ख्वाब सा तेरी आँखों में दागूं रे, तू इश्क इश्क सा मेरे नज़्म सा मेरे होठों पे ठहर जा, मैं ख्वाब ख्वाब सा तेरी आँखों में दागूं रे, तू इश्क इश्क सा मेरे होठों पे ठहर जा, मैं ख्वाब ख्वाब सा तेरी आँखों में दागूं रे, तू इश्क इश्क सा मेरे मर्जी तेरी जी भर ले आवे कम ले मेरे नादान තව ලස්සන vlog එකකින් හම්බෙමු. මම ගිහින් එන්නම්. Bye bye. If you are planning a trip to South Korea, be sure to add E-World to your travel bucket list. And if you have the chance to see the fireworks, don't think twice. It's absolutely worth it. Bye bye. नज़्म सा मेरे होठों पे ठहर जा, मैं ख्वाब ख्वाब सा